සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අලුත් වීඩියෝ එකකින් මම ආයෙ ආවා. ඉතින් මේ දවස්වල නම් හොඳටම පායන කාලේ. ඒක නිසා ඉතින් මම දැන් හැමදාම හදන කැඳ වීදුරුවක් බීලම අද දවසේ වැඩ පටන් ගන්න හිතුවා. මම සව්වලින් පොඩි රෙසිපි එකක් හැදුවා. ඒක මං වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. ඉතින් මේ ඒ වැඩේට සව් ටික උණු වතුරයකට පොඟන්න දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද මගේ නංගි ආවා අපේ ගෙදර. මේ ඉතින් අපි 4 දෙනාත් එක්ක අපේ ගේ ගාව තියෙන දොළ බලන්න යන්න තමයි හදන්නේ. දැන් නම් ඉතින් චූටි වතුර පාරක් තමයි එන්නේ. මොකද පායන කාලේ නිසා. වැහි කාලේ නම් මෙතන ගොඩක් වතුර එනවා. පායන කාලේ මේ වගේ පොඩ්ඩක් තමයි පීල්ලෙන් වතුර එන්නේ. ඉතින් මේ දෙන්නට නම් පුංචි ආවොත් ඉතින් අම්මා ඕනේ. හොඳටම වතුර අඩු වෙලා තියෙන දොලේ. ඉතින් මේ වගේ පායන දවසට තමයි අපිත් මෙතනට එන්නේ. මොකද වතුර වැඩි දවසට මෙතන බබාලත් එක්ක ඉන්න අමාරුයි. ඊට වැඩිය ගොඩක් සීතලයි වතුර. ඉතින් ඒ දිනට පොඩ්ඩක් වතුර පා ගන්න දුන්නා. මේ නෑවුවේ නැහැ. මොකද සීතලයි ගොඩක් වතුර. දෙන්නම අසනීපෙන් ඉන්න නිසා. මෙතනට ඉතින් අපි ආවහම වැඩි හරියම කරන්නේ මෙන්න මේක. මේ මාළුන්ට කියලා මේ කකුල් මසාජ් කරගන්නවා. කකුල් දෙක දාපු ගමන් මාළු ඇවිල්ලා කොටනවා. ඉතින් ඒ ඇවිල්ලා යන ගමනේ මම මඤ්ඤොක්කා කොළ ටිකකුත් කඩාගත්තා රැට මැල්ලුමක් හදන්න. ඉතින් අපිට මේ වගේ කොළ අහල පහලින් හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඊට පස්සේ වට්ටක්කා කොළත් කඩාගත්තා පොඩි රෝල්ස් රෙසිපියක් හදන්න. ඉතින් මම මේක මගේ channel එකේ වෙනම වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඔයාලත් ගිහින් බලන්න. මේක හරිම රස හරිම ගුණ රෝල්ස් රෙසිපියක්. පාන් පිටි නැතුව අපිට මේ රෝල්ස් හදාගන්න පුළුවන් වට්ටක්ක කොලේ දාලා. ඉතින් වෙලාවට මේ කොස් ගෙඩියකුත් තාත්තා දළු කඩලා එන ගමන් අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් මඤ්ඤොක්ක මැල්ලුනුයි කොස් මාළුවා කියන්නේ මාර නියම ගැළපීමක්. ඉතින් තාත්තට කියලා කොස් ටික කපා ගත්තා. ඉතින් මම අද රැයට කොස් මාළුවක් හදලා මඤ්ඤොක්ක මැල්ලුමක් හදලා කරවල හාල් මැස්සෝ මොනවා හරි තෙල් දාන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක කියන්නේ ඉතින් මාරම නියම කෑමක්. ඉතින් ඔයාලත් කාලා බලන්න ඕනේ. මම නම් හරි මාසයි ඒ විදිහේ කෑම වලට. අපිට සාමාන්‍යයෙන් ඉතින් වේලක් හෝ දෙකක් අනිවාර්යෙන් පිරිමහ ගන්න. ඉතින් ගමේ අහල පහලින් මොනවා හරිම දෙයක් හොයාගන්න පුළුවන්. කොස් ගෙඩියක්, තෙල් ගෙඩියක්, කිරියාලයක් මොනවා හරි පලා වර්ගයක්. ඉතින් අනිවාර්යෙන් පොලොස් කාලෙට කොස් පොලොස් අනිවාර්යෙන් ඉතින් ගෙදර හැදෙනවා. ඉතින් කඩේරවලු අපිට හැම වෙලකටම ඕනේ නැහැ. මේ විදිහට අපිට පිරිමහ ගන්න පුළුවන්. ඉතින් මම රැට කොස් මාළුව හදලා මඤ්ඤොක්ක කොළ මැල්ලුම් හදලා කූනිසු බෙදුමක් තමයි හදාගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ සාමාන්‍ය විදිහට. ඉතින් චූටි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලටත් බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා තියාගන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් සතුටින් පරිස්සමින් ඉන්න.